කුමන ගැටලු පැවතියද පක්ෂයේ තීරණවලට එකඟ විය යුතු බව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයින්ගේ මතය වී තිබේ. පක්ෂ තීරණවලට අනුව කටයුතු කිරීමට පක්ෂයේ සියලු සමාජිකයින්ගේ වගකීම බවද ඔවුන් පෙන්වා දෙයි. සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙකු පසුගියදා එම දූරවලින් ඉල්ලාස් විය. පළාත් පාලන මැතිවරණයෙන් පසු එම පළාත් පාලන ආයතන සඳහා නියෝජිතින් පත්කිරීමේදී මතුවී ඇති ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස එම සංවිධායකවරුන් සිය සංවිධායක තනතුරින් මෙලෙස ඉල්ලාස් වීමට තීරණය කර තිබේ. ඒ අනුව බණ්ඩාරපෙළ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, හොරෝපතාන ආසන සංවිධායක අනුර බුද්ධික, දඹුල්ල ආසන සංවිධායක නීතිඥ චම්පක විජේරත්න, රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිධායක වූ රංජිත් අලුවිහාරේ, නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක අන්නගිපුර අශෝක සේපාල, ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩ යන පිරිස් මෙලෙස සිය සංවිධායක තනතුරු වලින් ඉල්ලාස් වීමට තීරණය කර ඇති අතර ඒ අනුව ඔවුන් සිය ඉල්ලාස් වීමේ ලිපි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා වෙත යොමු කර තිබේ. සමගි ජන බලවේගයේ පක්ෂ අභ්‍යන්තර අර්බුද මීට මාස කිහිපයකට පෙර සිටම නිර්මාණය වූ අතර එම අර්බුදවල තවත් දිගුවක් ලෙස පළාත් පාලන නියෝජිතින් පත්කර ගැනීමේ ගැටලුකාරී තත්ත්වය දැකිය හැකි අතර ඒ අනුව මෙම සංවිධායකවරුන් සිය සංවිධායක දූරවලින් ඉල්ලාස් වීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි. මේ වන විට පළාත් පාලන ආයතන සඳහා සමගි ජන බලවේගයේ නියෝජිතයින් පත්කර ගැනීමේ අර්බුදය උඩුදෝමින් පවතින අතර ඒ සම්බන්ධව තවත් ආසන සංවිධායකවරුන් රැසක් පක්ෂ නායකත්වයේ ගනු ලැබූ තීරණ හේතුවෙන් දැඩි කලකිරීමට පත් වී ඇතැයිද වාර්තා වෙයි.